හායලනේ කොහොමද ඉතින් අද මම ඔයාලට පෙන්වන්න යන්නේ ගොන් කරපිංච ගහ. ඉතින් මේකේ විශේෂත්වය තමයි මේකේ ගෙඩි හැදෙනවා. ගෙඩි හැදෙන්නේ අවුරුදු දෙක එක කාලයකට විතරයි. ඉතින් මම ඔයාලට දැන් කරපිංච ගහට ඇඩිය ගොන් කරපිංච ගහේ ගෙඩි තමයි පෙන්වන්න යන්නේ. ඉතින් අපි ගහ ගාවට ගිහිල්ලා බලමු මොනවද මේ ගොන් කරපිංච කියන්නේ කියලා. ඉතින් යාළුවනේ මේක තමයි මම කලින් කිව්ව ගොන් කරපිංච ගහ. මේක ඉතින් මේ අවුරුද්දකට දෙසරයක් විතර තමයි මේ වගේ ගෙඩි හැදෙන්නේ. ඔයාලට පේනද දැන් මේ වෙලාවේ මේ ගහේ ගෙඩි හැදිලා තියෙනවා. මේ තියෙන්නේ පොඩි ගෙඩි. මේ තියෙන්නේ සාමාන්‍ය ලොකු වෙච්චා. අවසානට මෙවුවා ඉදුණාට පස්සේ මේ විදියට රෝස පාට වගේ වෙනවා. ඉතින් මේ කරපිංච ගහ අපි සාමාන්‍යයෙන් කන කරපිංච වලට වඩා ටිකක් වෙනස් ප්‍රභේදයක්. මේ වගේ කුපකුරු හැදිලා තියෙනවා බලා ගන්න පුළුවන්. අනිත් කරපිංච එක්ක බලද්දි මේකේ වෙනස්කම ප්‍රධාන වෙනස්කම තමයි මේකේ තියෙන මේ කොළ ගොඩක් ලොකුයි. අපි සාමාන්‍යයෙන් ආහාරයට ගන්න කරපිංච වලට වැඩිය මේකේ කොළ විශාලයි. අනිත් එක කොළ ඈතින් ඇර තමයි පිහිටලා තියෙන්නේ මේ විදියට. අනිත් කරපිංච වලට සාපේක්ෂව අනිත් කරපිංච වලට සාපේක්ෂව කොළ ගොඩක් විශාලයි. හරි ඉතින් මේ ගෙඩි ඕනනම් පළතුරක් විදිහටත් කන්න පුළුවන්. මේක කන්න කියන්නේ සාමාන්‍යයෙන් මේ පොඩි පැංගිරි රහක් වගේ තමයි එන්නේ. පැණි රසකුත් එක්කලා අපි ගෙඩියක් කඩලා පොඩි කරලා බලමු. මේ විදියට මේ කඩපුවා මේ විදියට මදයක් එක්ක බලන්න පුළුවන්. රෝස පාට වගේ මදයක් තියෙන්නේ. මට පේනවා ඉතින් මේක ඉතින් කන්න පුළුවන්. ඉතින් කාපු කට්ටියත් ඇති, කාලා තියෙන කට්ටිය ඇති, නැති කට්ටිය ඇති. ඒකට මේ ගොන් කරපිංචාවල ඖෂධීය ගුණ ගැන කතා කරුවොත් මේක මේ පාචනයට, අතිසාරයට, එක මුත්‍රා අමාරු වලට හොඳයි කියනවා. ඉතින් කරපිංච ගහ ගැන කතා කරුවොත් ඉතින් කොහොමත් කරපිංචා ඖෂධීය ගුණ වැඩිනේ. ඉතින් මේකට සාමාන්‍යයෙන් ගොන් කරපිංච කියලා කියනවා, මේ ගොන් කරපිංච කියලා කියනවා. සමහර විට මෙව්වට කියන තවත් නම් ඇති. ඒවත් තියෙනවා නම් ඔයාලා පහලින් කමෙන්ට් කරන් යන්න. ඉතින් මට ඔයාලට අද පෙන්වන්න උනේ පෙන්වන්න හිතුනේ මේ ගොන් කරපිංච ගහේ හැදෙන මේ ගෙඩි. හැමෝම දැකලත් නැතුව ඇති. ඉතින් අද කාලේ කට්ටිය නම් මේවා දැකලා නැතුව ඇති. දැකපු කට්ටිය නම් ගොඩක් ඇති. දැන් කාලේ ළමයි නම් මේවා දැකලා නැතුව ඇති. මේවා තමයි ඉතින් ගොන් කරපිංච ගෙඩි. ඉතින් ඔයාලට මං කිව්වට මේවා කනවා කියලා ඉතින් විශ්වාස නැද්ද දන්නේ නැහැ. ඉතින් මම ඔයාලට ගෙඩියක් කාලා පෙන්නන්නම්. දැන් මේ තියෙන්නේ ගොන් කරපිංචා ඉද්දිච්චි පොකුරක්. ඉතින් මේක මේ විදිහට පළතුරක් විදිහට කන්න පුළුවන්. මම ලොකු රසක් නෑ. ඉතින් අර ගොඩක් පැංගිරි රසක් එක්ක පැණි රසක් තමයි තියෙන්නේ. කාලා ඇතුලේ තියෙන මදේ කාලා අර රඹුටන් ගෙඩියක් කනවා වගේ තමයි. ඊළඟ මේ විදිහට මෙයාට ඇඩියට විසිකන් තියෙන ඇටයකොත් මේ විදිහට තමයි ඉතින් මේවා කන්නේ. ඉතින් ළමයි නම් මේ කාලා ඇති. මාත් ඉස්සර නම් කාලා තියෙනවා. මෑතකදී නම් කාලා නැහැ. මේ අහම්බෙන් දැකලා තමයි මේ වීඩියෝ එක කරුවේ. මේ වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. ඔයාලා හැමෝටම සුබ දවසක්. මේවා කාලා තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න.